2018 වර්ෂයේ ඉඳලා කොවිඩ් වසංගතය තිබුණු වර්ෂය හැර අනිත් වර්ෂවල අපි එක දිගට අවුරුදු 8ක් තිස්සේ අපේ මල් සහ හඳුන්කූරු දන්සැල කරගෙන එනවා. ගිය අවුරුද්දේ අපිට හැකියාව ලැබුණා අපි විසින්ම වැවකට ගිහිල්ලා මේ අවශ්‍ය කරපු ඕලු මල් වගයක් කඩා ගන්න. හැබැයි මේ අවුරුද්දේ පැවති අධික වර්ෂාපතනය නිසා අපිට ලැබුණු සාමාන්‍ය මල් අස්වැන්නත් ඉතාම අඩු වුණා. ඉතින් ඒක නිසා අපි සෝෂල් මීඩියා උපයෝගී කරගෙන මල් තියන අයගෙන් මල් ලබා ගන්න පෝස්ටර් නිර්මාණයකුත් කරා. ඒ ඔස්සේත් අපිට මල් රාශියක්ම පුංචි පන්සලට දන්සැල වෙලාවේදී ලැබුණා. ඉතින් ඒ හැමෝටම බොහෝම පිං. පැවතුණු අධික වර්ෂාපතනය නිසා වෙනත් දවසට වඩා වෙනත් අවුරුදු වලට වඩා අපේ මේ සැරේ මල් දන්සල ගොඩාක් දෙනෙකුට ප්‍රයෝජනවත් වුණා. මොකද අපි මේක දුන්නේ මීගමුව පුංචි පන්සලේ. මීගමුව කොහෙවත් මල් විකුණන්න තිබුණ නැහැ. වර්ෂාව අධික නිසා මල් විකුණන වෙලෙන්දන් ඇවිල්ලා හිටියේ නැහැ. ඉතින් අපේ දන්සලෙන් තමයි මල් ලැබුණේ හැමෝටම. ඉතින් සෑම මල් ආසනයක්ම නිල් මානෙල් මල් වලින් පිරීලා ගිහිල්ලා බොහෝම අලංකාර දර්ශනයක් තිබුණා මුළු පන්සල පුරාවටම. ඒ වගේම අපි ඊට ලැබෙන වෙලාවට දින කීපයක ඉඳන් තමයි මල් දන්සැලට අවශ්‍ය කරපු හඳුන්කූරු සෙට් හදාගත්තේ. දන්සැලට කලින් දවසේ අපි කැන්දකොළ කඩලා ඒ කැන්දකොළ ඉරටු ගහලා මල් වට්ටි විදියට හදා ගන්නවා. shopping bag පාවිච්චි කරන්න පුළුවන් වුණාට පන්සලාවට පරිසරය ගැනත් හිතන්න ඕන නිසා අපි මේ අවුරුදු 8ම භාවිතා කරේ කැන්දකොළ. ඉතින් මේ අවුරුද්දේ මල් සොයා ගැනීමට තිබුණු අපහසුව වගේම නොනවතින වැස්ස නිසා අපි තීරණය කරා අනුරාධපුරයෙන් මල් ගෙන්වනවා කියලා. මෙච්චර කල් අපි ඒ වැඩේට ගියේ නැත්තේ අපි හිතුවා අනුරාධපුරයේ ඉඳලා මල් එනකොට මල් නාස්ති වෙයි කියලා. ඒ වගේම අපි හිතුවා අපිට විශ්වාසයෙන් මල් ගෙන්න ගන්න තැනක් හම්බ වෙන එකක් නෑ කියලා. අන්තර්ජාලයේ සෝෂල් මීඩියා ඔස්සේ අපි මේ දේවල් බලනකොට අපිට දැක්කා ගොඩක් තැන්වල මේ මල් වලට සල්ලි ගත්තට මල් නිසි පරිදි එවන්නේ නැහැ කියලා. හැබැයි අපිට ලැබුණු ඒ මල් එවන මහත්මයා ඊටාම වගකීමෙන් මේ මල් ටික ලස්සනට අපිට ලැබෙන්න සැලැස්සුවා. ඉතින් ඔයාලත් මල් ඕඩර් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මට ඒ මහත්මයාව හොඳින්ම රෙකමන්ඩ් කරන්න පුළුවන්. අනුරාධපුර පූජානගරයේ මල්කඩය කියන චානුක දිල්හාර කියන මහත්මයා තමයි මේ මල් අපිට ඊටාම ලස්සනට හොඳින් තැලෙන්නේ නැති විදියට බස් එකක දාලා එව්වේ. ඒ වගේම ඒ බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර මහත්මයාත් ඊටාම වගකීමෙන් අපිට මේ මල් ටික ලස්සනට ලබා දුන්නා. මේ තියෙන්නේ ඒ මල් ටික අපිට ලැබුණු ගමන් අපි මල්වල නටුව ටිකක් කපලා වතුරට දැම්මා. මේ තියෙන්නේ නිවසින් පිට අඳුරු තැනක තබන්න කියලා කිව්ව නිසා මේ වතුරට නටු කපලා වතුරට දාපු මල් ටික. අපි දැන් බලමු පසුවදා උදේ අපිට මේ මල් ටික දකින්න ලැබුණේ කොහොමද කියලා. නිරන්තරයෙන් මල් එක්ක ගැවසෙන කෙනෙකුට මේ දර්ශනය එතරම් පුදුමයක් නොවුනට අපිට නම් මේක ඊටාම සිත පැහැදෙන ලස්සන කියා නිම කරන්න බැරි දර්ශනයක් වුණා. ඉතින් මේ මානෙල් මල් ඔක්කොම ලස්සනට පිපිලා ඒ වගේම දොර අරිනකොට පුදුමාකාර සුවඳක් තමයි ආවේ. මේ මල් දන්සලෙන් අපි ලැබපු ආශිර්වාද ජනකම හැඟීම තමයි එදා උදේ මෙන්න මේ විදියට ලස්සනට මල් ටික පිපිලා තියනවා දැකීම. ඔන්න ඔම්මයි අපි මල් දන්සලට ලෑස්ති වුණේ. මේ වීඩියෝ එක කරලා තියෙන්නේ වරින් වර එකතු කරපු කොටස් වලින්. දැන් මේ ඉන්නේ channel එකේ අද පේෂන්ලා පොඩ්ඩක් පරක්කුයි. ඉතින් ඒක නිසා ඔන්න තව චූටි කොටසක් මේකට එකතු කරන්න හිතුවා.
ඔයාලා මල් දන්සලක් දෙනකොට සැලකිලිමත්ම වෙන්න ඕනි කාරණේ තමයි මල් දන්සල පවත්වන්න නියමිත වෙලාව. දැන් අපි දන්නේ උදේ 8ට. ඒක අපිට ඉතින් ප්‍රායෝගිකව පහසු වෙලාව. හැබැයි කවුරු හරි කෙනෙක් කැමති නම් උදේ 6ට විතර දෙන්න. එයාලට කියන්න විශේෂ දෙයක් තියෙනවා. සිල් ගන්න අය. සිල් ඇත්තෝ ඒ අයගේ සමහර අයට මල් ලැබෙන්නේ නැහැ. එතකොට ඒ අය හරි කැමති වෙන මෙහෙම පාන්දර දන්සලක් තියෙනවා නම්. දැන් අපේ දන්සලටත් උදේ 10ට විතර ඒගොල්ලන් ඇවිල්ලා මල් ඉල්ලගෙන පූජා කරනවා. ඒගොල්ලන්ට උදේ මල් ගේන්න බැරි වුණා. මල් තිබුණේ නැහැ එහෙම කියලා. ඉතින් ඒක නිසා කවුරු හරි කෙනෙකුට පුළුවන් නම් මේ උදේ 6ට විතර පටන් ගන්න මල් දන්සලක් දෙන්න. ඒක බොහොම ප්‍රයෝජනවත් වෙයි ගොඩාක් අයට. ඉතින් උත්සාහයක් දරලා බලන්න. ඉතින් අපි වගේම කවුරු හරි කෙනෙක් කැමති නම් උදේ දන්සලක් දෙන්න. ඒ අයට පුළුවන් පාන්දර මල් නෙලන්න. පාන්දර මල් කඩනකොට ගොඩක් අර ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් ඒ කියන්නේ පින්න වැටිලා අලුතෙන් පිපුණු නැවුම් මල් කඩා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ඒ අයට පුළුවන් පාන්දර මල් දන්සලක් දෙන අයට කලින් දවසේ හවස ඒ කියන්නේ ඉර බැහැගෙන ගියාට පස්සේ මෙන්න මේ වෙලාවටත් මල් නෙලන්න පුළුවන්. මේකේ මල් වර්ගය අනුව වෙනස් වෙනවා. සමහර මල් මෙහෙම හවස නෙළුවාම දැන් උදාහරණයකට අපි මිලදී ගනිපු මානෙල් මල් සහ ඕලු මල්. මෙන්න මේ මල් වර්ග හවස නෙළුවාම ඒගොල්ලන් කිව්වේ අපිට පාන්දරට ලැබෙන ඒ කියන්නේ රෑ කාලයේනේ මේ මල් ප්‍රවාහණය වෙන්නේ. මෙන්න මේක ඊටාම වටිනවා කියලා. නැත්තම් අපි උදේ මල් කැඩුවා නම් ඒක අපිට දවල් දවසේ අවුවෙනම් ප්‍රවාහණය වෙන්නේ. එතකොට මල් මැලවෙන්න තියෙන හැකියාව වැඩි. හැබැයි හවස නෙලලා රෑ කාලේ ප්‍රවාහණය වෙලා අපි වතුරේ දාලා හරියට මල් වලට ඒ කරන්න ඕන දේවල් ටික කළොත් එතකොට පාන්දර දන්සලට මල් මේ දැන් නෙළුවා වගේ අලුත්ම විදියට බොහොම සුවඳවත්ව ලස්සනට පිපිලා තියෙනවා. ඒ වගේම තමයි ඔයාලා මල් දන්සලට කහ මල් ඊළඟට ඉද්ද මල් වතු සුදු මල් අරලිය මල් වගේ මල් වර්ග දෙන්න බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ මල් වර්ග කලින් දවසේ නෙලනවා නම් ගොඩක් අය කියනවා ඇස්ප්‍රීන් දිය කරපු වතුර ඉහලා මේ මල් තියාගන්න පුළුවන් කියලා. හැබැයි මගේ අත්දැකීම තමයි එහෙම ඒ වතුර ඉස්සා හෝ ඒ වතුරේ දාලා තිබ්බා කියලා ලොකු වාසියක් නම් උනේ නැහැ. ඒ කියන්නේ මල් මැලවෙන එක නතර කරන්න බැරි වුණා. මම කරන ක්‍රමය තමයි සාමාන්‍යයෙන් ටිකක් ඝනකම් මල් වර්ග. උදාහරණයක් විදිහට ඉද්ද මල්. ඉද්ද මල් කියන්නේ ටිකක් ඝනකම් මල් වර්ගයක් හින්දා ඉද්ද මල් වලට වතුර ඉහලා සීතල වතුර වරින් වර ඉහලා එළියෙම අපි තබා ගන්නවා. හැබැයි කහ මල් වගේ ටිකක් තුනී මල් වර්ග අපි ශීතකරණයේ තමයි කලින් දවසේ තියන්නේ. ඒ වගේම ඔයාලා ඕලු නෙළුම් මානෙල් වර්ග කලින් දවසේ හොයනවට වඩා ඊටාම සුදුසු ක්‍රමය තමයි දන්සල දෙන්නේ උදේක නම් පොය දවසේ උදේ නම් ඊට දින දෙකකට කලින් දවසේ රෑ ගෙන්න ගන්න එක. හේතුව මේ මල් වර්ග ගෙනිල්ලා නටු කපලා වතුරේ දාලා රඳව. ඉතින් ඒ වැඩවලට වඩා පහසුයි ඔයාලා දන්සලට කලින් දවසේ නැතුව ඊටත් කලින් දවසේ රෑ මේ මල් ටික ප්‍රවාහණය කරගන්නවා නම්. මොකද දැන් අපි මේ ගෙනාපු මානෙල් මල් ස්වභාවිකව වතුරේ දාලා තියෙනකොට පිපුණට අපි නෙළුම් මල් වගේ මල් ගෙනාවා නම් අපිට අතින් තමයි මල සකසන්න වෙන්නේ. එතකොටත් අපිට යම් කාලයක් ගත වෙනවා. හැබැයි ඔයාලා හවස දන්සලක් නම් දෙන්නේ ඔයාලට කලින් දවසේ රෑ මල් ගෙන්න ගත්තත් ප්‍රමාණවත් කාලයක් ලැබෙනවා මල් ටික සකසලා දන්සලට එන බැතමතුන්ට මල් ටික ලබා දෙන්න. ඒ වගේම තමයි කවුරු හරි කෙනෙක් කැමති නම් හවස දන්සලක් දෙන්න. මෙන්න මේකත් හරීම වටින තැනක්. මොකද හවසට ඕනෑම පොයකට සෙනඟ වැඩි. ඉතින් හරි ඉක්මනට ඔයගලන්ට මල් දන්සල දෙන්න පුළුවන්, ගොඩක් පිරිසකට දෙන්න පුළුවන්. ඉතින් කාට හරි පුළුවන් නම් හවසකට මල් දන්සලක් දෙන්න. ඒ වෙනුවෙන් විශේෂ ටිකක් දේවල් ටිකක් තියෙනවා අපි ලෑස්ති කරගන්න. මොකද උදේ දන්සලක මල් හරි ෆ්‍රෙෂ්. කොහොමත් ෆ්‍රෙෂ්. අපිට වතුර ටිකක් ඉස්සහම මල් දන්සලේ මල් තියාගන්න පුළුවන්. හැබැයි හවස් වෙනකොට මල් චුට්ටක් පර වෙන්න බලනවා. ඒක නිසා අපි හවස දන්සලක් දෙනවා නම් විශේෂ දේවල් ටිකක් තියෙනවා සූදානම් කරගන්න.
ඉතින් ඔයාලා හවස් වරුවේ දන්සල දෙනවා නම් ඔයාලට පුළුවන් මේ කැන්දකොළ වගේ දේවල් උනත් පාන්දර කඩලා අවශ්‍ය පරිදි සූදානම් කරගන්න. ඔයාලා හවස දන්සල දුන්නත් සාමාන්‍යයෙන් මල් නෙලනවා නම් ඔයාලා උදේ වරුවේ හැකිතාක් උදේන් මල් නෙලා ගත්තොත් තමයි හොඳ. මොකද ඔයාලා දවල් වෙලා මල් නෙළුවොත් ඒ මල් අවුරශ්මියට ටිකක් මැලවිලා තියෙන්න පුළුවන්. උදේ මල් නෙලලා ඒ මල් වලට අයිස් වතුර එහෙම පාවිච්චි කරලා නැවුම්ම තියාගන්න ඔයාලට පුළුවන්. ඉතින් අපේ මල් දන්සල දැන් පටන් අරගෙනයි තියෙන්නේ. මේ වෙනකොට දැන් සෑහෙන ප්‍රමාණයක් අපේ ඉවරත් වෙලා තියෙන්නේ. මේ තියෙන අපි බබලට තෑගි දිනා ගන්න පුළුවන් ක්‍රමේ ඒක රහසක්. ඉතින් මේ විදිහට අපි දානවා. මේ තියෙන අපිට වැඩිපුර තියෙන මල් අපිට මේ මල් තවත් ගෙනත් දුන්නා මේ කට්ටිය. ඉතින් බොහෝම පිං හැමෝටම පිං ඔයගලන්ට දැක බලා සැනසෙන්න තමයි ගෙනාවේ. හැබැයි මේ අවුරුද්දේ පැවති අධික වර්ෂාපතනය නිසා අපිට ලැබුණු සාමාන්‍ය මල් අස්වැන්න ඉතාම අඩු වුණා. ඉතින් මං හිතනවා අවුරුදු 8ක් තිස්සේ මල් දන්සල දීලා මම ලබාගත්තු අත්දැකීම් වලින් වගේම මම ලබපු සතුට ඔයාලත් එක්ක බෙදා ගන්න, ඔයාලා ලව්වත් මල් දන්සලක් දෙන්න, ඔයාලව පොළඹවන්න තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් පුංචි දේවල් තියෙනවා තව දැනගන්න. එහෙම වුණොත් මට පණිවිඩයක් දෙන්න. මොකද මම විශ්වාස කරනවා ඔයාලා හැමෝමත් මේ සතුට ජීවිතේ එකපාරක් හරි විඳින්න ඕන කියලා. සුවඳවත් මල් එක ලස්සන දවසක් ගත කරන්න ලැබෙන මල් දන්සලක් ඔයාලටත් දෙන්න හිත් ලැබේවා. ගිහින් එන්නම්.